අනිත් යාළුවෝ වීදිවල සෙල්ලම් කරලා කාලය කාදමනකොට එම්බාපේ පැය ගණන් පාපන්දුව සමග තනිවම පුහුණු වුණා කියලායි කියන්නේ. වැස්සද අවුවද කියන එක ඔහුට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහුගේ මේ කැපවීමේ ප්‍රතිඵලය කොයිතරම් ඉක්මනින් ලැබුණද කියනවා නම් වයස අවුරුදු 16 දී ඔහු මොනාකෝ කණ්ඩායමට ක්‍රීඩා කරන්න පටන් ගත්තා. එතනින් නොනවති ප්‍රංශයේ ප්‍රබලතම කණ්ඩායමක් වන පැරිස් සෙන්ට් ජර්මන් කණ්ඩායමට ඔහු එක් වෙන්නේ ලෝකයේ දෙවෙනියට වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින්. නමුත් එම්බාපේ කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් නෙමෙයි කියන එක ඔහු මුළු ලෝකයටම ඔප්පු කළේ 2018 ලෝක පාපන්දු තරඟාවලියේදී. ඔබ මොහොතකට හිතලා බලන්න වයස අවුරුදු 19 වෙනකොට ඔබ මොන වගේ කෙනෙක් හැටියටද හිටියේ? සාමාන්‍ය වයස අවුරුදු 19ක් කියලා කියන්නේ උසස් පෙළ එහෙම ලියලා ඉවර වෙලා ඉදිරි ජීවිතය ගැන අලුතින් හිතන්න පටන් ගන්න කාලේ. හැබැයි වයස 19 දී කිලියන් එම්බාපේ මුළු ලෝකෙම Tamanගේ දෙපා මුලට අරගෙන ආවා. 2018 ලෝක කුසලාන අවසන් තරඟයේදී ක්‍රොේෂියාවට එරෙහිව ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට ලෝක කුසලානය දිනා දෙන්න ඔහු සමත් වුණා. ඒ ගෝලයත් සමගම ඔහු පාපන්දු ඉතිහාසයේ රන් අකුරෙන් ලියුණා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි පාපන්දු රජු ලෙස සැලකෙන පේලයගෙන් පස්සේ ලෝක කුසලාන අවසන් තරඟයකදී ගෝලයක් වාර්තා කළ ලා බාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින්. වසර 60කට පස්සේ තමයි පේලේගේ ඒ වාර්තාව සම කරන්න මේ බොන්ඩි වීදියේ හැදුණු කොල්ලා සමත් වුණේ.